ආයිබෝවන් හිරකින YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද කතා කරන්නේ ලැබෙන වර්ෂය නම් නැත්තම් 2026 වර්ෂයේ වෘෂභ ලග්න හිමි ඔබට කෙසේද කියන කරුණු කාරණාව. විශේෂයෙන්ම ඔන්න ඔබ වෘෂභ ලග්නයෙන් ඉපදුණු කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔබ දන්න හිතවතේ පවුලේ ඥාතියෙක් වෘෂභ ලග්නයෙන් ඉපදුණු කෙනෙක් නම් ඔබට මේ 2026 වර්ෂයේ කෙසේද කියන එක අවසානයේ වෙනකම්ම බලන්න කියලා ආරාධනා කරමින් ඔන්න මම 2026 ඔබට පොදුවේ බලපාන කරුණු කාරණා ගැන කතා කරනවා. ඔන්න 2026 කියන්නේ වෘෂභ ලග්න හිමියන්ට හොඳ ප්‍රගතියක් ස්ථාවරත්වයක් ඇති කරගන්න පුළුවන් වර්ෂයක්. රැකියාව විවාහය වගේ ව්‍යාපාර අතින් පවා ඔබට හොඳ ස්ථාවර තත්ත්වයක් 2026 වර්ෂයේ ඇති කරගන්න පුළුවන්. මොකද මේ ගුරු ග්‍රහයාගේ තියෙන බලපෑම මත ඔබට හොඳ සුබ ඵල අත් කරගන්න පුළුවන් ලග්නයක් තමයි 2026ට වෘෂභ ලග්නය කියන්නේ. ඉතින් රැකියාව ගත්තොත් එහෙම ඔබ නව රැකියාව බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් උසස් වීම බලාපොරොත්තු වෙන කෙනෙක් නම් පරිණඩි වැඩිවීමක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔන්න 2026 ආරම්භයත් සමග ඔබට හොඳ ප්‍රතිඵල අත් කරගන්න පුළුවන් වර්ෂයක් ලෙස නම් කරන්න පුළුවන්. ඒ වගේම නව ව්‍යාපාරයක් ඔබ ආරම්භන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් වෘෂභ ලග්න හිමි ඔබ විශේෂයෙන්ම මේ ජූනි මාසෙන් පස්සේ කාලවකවානුව ඔබට ඉතා හොඳින් සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි ඔබ කරන කියන දේවල් ගැන හොඳ ස්ථාවරත්වයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම කරන කියන දේ ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන්න ඕන වර්ෂයක් තමයි වෘෂභ ලග්න හිමියන්ට 2026. මොකද ඉතා හොඳ ප්‍රතිඵල අත් වෙනවනේ. ඉතින් අත් වෙනකොට ඒකේ ඵල උපරිමයෙන්ම නෙලා ගන්න ඔබ උත්සාහ කරන්න. ඒ නිසා පුළුවන් තරම් කරන කියන දේ ගැන 2026 වර්ෂයේදී වෘෂභ ලග්න හිමි ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වෘෂභ ලග්න හිමි ඔබට ජූලි මාසයෙන් පස්සේ වාසනාව උදා වෙන කාලවකවානුව. කියන්නේ වර්ෂය හරියට මැද වගේ කාලවකවානුවේදී ඔබට වාසනාව උදා කරගන්න පුළුවන්. නව ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන්. රැකිරක්ෂා දියුණු වෙන්න පුළුවන්. ඉතාමත් හොඳ කාලයක් තමයි 2026 ජූනි මාසයෙන් පසු කාලවකවානුව. මූල්‍යමය වශයෙන් හොඳ ස්ථාවරයක් ඇති කරගන්න පුළුවන් මේ ජූනි මාසයේ අග පස්සේ ඔබට විශේෂයෙන්ම මේ ගුරු ග්‍රහයාගේ තියෙන සම්බන්ධය තියෙන නිසා ඔබට වෘෂභ ලග්න හිමි ඔබට ජූනි මාසයෙන් පස්සේ නව ව්‍යාපාර සාර්ථක කරගන්න හොඳ ස්ථාවරයක් ඇති කරගන්න වගේ කරුණු කාරණා සුබයි. වගේම අපි බලමු ඔබ දැන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔන්න ඔබට මම මෙහිම කරුණු කාරණාවක් කියනවා වෘෂභ ලග්නේ. වසර මුල් භාගයේදී අධික පීඩනයක් ඔබට ඇති වෙන්න පුළුවන් සහකාර සම්බන්ධතා නිසා. ඒ ගැන ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න. නව සම්බන්ධතාවලට යන අයට, නව විවාහ යෝජනාවලට යන අයට, දැනට විවාහ වෙලා ඉන්න අයට මෙන්න මේ කරුණු කාරණාව හොඳින්ම අවබෝධ කරගන්න ඕනේ. මොකද යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. හැබැයි ජූලි මාසයෙන් පසු කාලවකවානුව විවාහයට සුබ කාලවකවානුවක් ලෙස වෘෂභ ලග්න හිමියන්ට නම් කරන්න පුළුවන්. ඔවුන්ගේ සහකාර සම්බන්ධතා හොඳින් ඇති වෙන කාලවකවානුවක්. නව යෝජනා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඔබට හොඳ සහකාරයක් ලැබීමේ හැකියාවක් තියෙනවා වෘෂභ ලග්න හිමියන්. හේතුගෙන් යම් යම් බලපෑම් ඔබට වෘෂභ ලග්න හිමියන්ට විවාහයේදී ඇති කළත් ගුරු ග්‍රහයාගේ තියෙන ප්‍රබලත්වය නිසා ඔබට මේ දේවල් අකාමකා කරගැනීමේ හැකියාවක් තියෙනවා විවාහය සම්බන්ධව. ඒ වගේම විවාහක අයට වසර මුල හිතා හොඳ තත්ත්වයක් පෙන්눔 කරනවා. ඔන්න විවාහක කෙනෙක් නම් ඔබ වෘෂභ ලග්න හිමියෙන් 2026 වර්ෂයේ මුල ඉතා හොඳ සුබදායි තත්ත්වයක් ඇති කරන. හැබැයි අගභාගයේදී යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතා හොඳින් විශ්වාසවන්තව ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඔබ දැනට විවාහ වෙච්ච කෙනෙක් නම් ඔබේ සහකරුවට සහකාරියට ඉතා විශ්වාසවන්තව කටයුතු කරන්න. එතකොට මේ තියෙන කරදර බාධක අකාමකා කරගැනීමේ හැකියාවක් වෘෂභ ලග්න හිමි ඔබට තියෙනවා. මොකද වෘෂභ ලග්න හිමියන් ඉතා බුද්ධිමත් අය. ඒ වගේම ඉතාමත් හොඳින් දේවල් අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙන ලග්නයක් තමයි වෘෂභ ලග්නය කියන්නේ. ඒ නිසා විවාහයේදී පවා ඔබට ගැටලු ඇති වෙනවා නම් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න කියලත් මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඔන්න අපි දැන් සෞඛ්‍ය ගැන කතා කළොත් එහෙම සෙනසුරුගේ බලපෑම නිසා ඔබට සෞඛ්‍ය පිරිහීමක් වෙන්න පුළුවන් වෘෂභ ලග්න හිමියන්. ඒ හින්දා යහපත් දිනචර්යාවක් වගේම යහපත් සෞඛ්‍ය රටාවක් පවත්වා ගත යුතුමයි වෘෂභ ලග්න හිමිය ඔබ 2026 වර්ෂයේදී. විශේෂයෙන්ම සාමාන්‍ය ඔබ මේ වෙනකොට මැදි වයසේ පසු වෙන කෙනෙක් නම් ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න. මොකද ඔබට අවදානම් සහිත අවසනීප වලට වගේම ශල්‍ය කර්ම වලට පවා ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ ඒ ගැන ඉතා හොඳින් වෘෂභ ලග්න හිමියන් සෞඛ්‍ය ගැන නම් සැලකිලිමත් වෙනවා. මොකද සෙනසුරු අධික පීඩනයක් වෘෂභ ලග්න හිමියන්ට සෞඛ්‍ය සම්බන්ධව ඇති කරන්න පුළුවන්. ඒ නිසා මම නැවතත් මතක් කරන හොඳ දිනචර්යාවක් වගේම යහපත් සෞඛ්‍ය රටාවක් පවත්වාගෙන යන්න වෘෂභ ලග්න හිමි ඔබ
ඔන්න මම වෘෂභ ලග්න හිමියන්ට පොඩි උපදේශයක් ලබා දෙනවා විශේෂයෙන්ම සාර්ථකත්වයක් කරා යන ඔබට. විශේෂයෙන්ම ඔබ අද කරන්න තියෙන දේ අදම කරන්න. එහෙම නැත්නම් ඒක කල් දාන්න ඔබට 2026 වර්ෂයේදී සාර්ථකත්වයට යාමේ අපහසුයක් පෙන්වම් කරනවා. ඒ නිසා එදිනෙදාට නියමිත දේ කියන්නේ කරන්න ඕන දේ හිවලේ කරන්න. එහෙම නැතුව පසුදදා ඉන්න එපා. ඒ තුලින් ඔබට වෘෂභ ලග්න හිමියන්ට අර ලැබෙන්න තියෙන සාර්ථකත්වයත් මගහැරෙනවා. ඒ නිසා ඔබ කම්මැලි නොවි හිතා ඉවසීමෙන් බුද්ධිමත් කරන්න ඕන දේ මේ මොහොතේම කරන්න. එතකොට ඔබ ඉතාමත් හොඳ යහපත් ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඒ වගේම පෞල් සම්බන්ධව කතා කළොත් එහෙම නැත්නම් සහකාර සම්බන්ධතාව ගැන කතා කළොත් එහෙම ඒකට දෙන්න තියෙන උපදේශය තමයි ඉවසීමෙන් කටයුතු කරන්න, විශ්වාසලිය තමාගේ සහකරුවට සහකාරියට කටයුතු කරන්න. මොකද යම් ගැටලු වෘෂභ ලග්න හිමියන් ඉතා ඉවසිලිවන්ත අය. ඒ නිසා ගැටලු මග හරවා ගන්න පුළුවන් මේ ඉවසීම තුල. ඒ වගේම කතා බහ කරලා පුළුවන් තරම් ප්‍රශ්න විසඳ ගන්න බලන්න. හිත ඇතුලේ දේවල් තියාගෙන පස්සේ මේ දේ විසඳ ගන්නවා කියලා ඒව කල් දාන්නත් එපා. පුළුවන් තරම් කතා බහ කරලා තමාගේ සහකාරයා හෝ සහකාරිය සමග එමත් නැත්නම් ව්‍යාපාර ගනුදෙනුකරුවන් සමග හෝ ඔබ පවත්වා ගන්නා වූ සම්බන්ධතාවය අනුව කතා බහ කරලා නිසියාකාරව ඒ ගැටලු විසඳ ගන්න කියලාත් මම මතක් කරනවා. ඒ වගේම සෞඛ්‍ය ගත්තොත් සෞඛ්‍ය ගැන හොඳින් සැලකිලිමත් වෙන්න, යන ගමන් බිමන් ගැන සැලකිලිමත් වෙන්න 2026 වර්ෂයේ. මොකද ඔබට සාර්ථකත්වයේ වගේම යම් බාධා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඔන්න මම අවසන් කරුණු කාරණාව ලෙස මේම සඳහන් කරන ඔබ දරුවෙක් එහෙම බලාපොරොත්තු වෙනවා නම් 2026 වෘෂභ ලග්න හිමි ඔබ නැත්නම් ඔබේ සහකරුවා හෝ සහකාරිය ඉතා හොඳින් ඒ දේවල් අපිට සාර්ථක කරගන්න පුළුවන්. යහපත් දරු සම්පත් ලැබීමේ භාග්‍යය 2026 වෘෂභ ලග්න හිමි ඔබට පෙන්වම් කරන. ඒ වගේම අධ්‍යාපනය ගත්තොත් ඔබ දැනට අධ්‍යාපනය හදාරන කෙනෙක් නම් උසස් අධ්‍යාපනයේ නියැලීමේ හැකියාවක් තියෙන. ඒ වගේම මේ සාමාන්‍ය පෙළ කරන දරුවන් දැරියන් ඉන්නවා නම් මේ පෙබරවාරි මාසයේදී ඔබට හොඳින් අධ්‍යාපන කටයුතු කරන්නත් විභාග සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක් තමයි 2026 වර්ෂය. පුළුවන් තරම් අධ්‍යාපනයට නැඹුරු වෙන තමා කරන කියන අධ්‍යාපන කටයුතු නිසියාකාරව කරන්න. ඔන්න දුවේ පුතේ ඔබ 2026 වර්ෂයේ වෘෂභ ලග්න හිමි අධ්‍යාපනය හදාරන දරුවෙක් නම් දැරියක් නම් ඔබට මේ වර්ෂයත් ඉතා හොඳින් සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක් ලෙස නම් කරනවා. ඔන්න ඉතින් ඔන්න සාර්ථකත්වයේ සහ ප්‍රගතිය අතින් ඉතා හොඳ වර්ෂයක් තමයි වෘෂභ ලග්න හිමියන්ට. ඉවසීමෙන් කටයුතු කරන්න කියලා නැවතත් මතක් කරමි. ඔන්න මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ආදරණීය විශ්ව මාතාවගේ පිහිට උපකාරය නිතරම ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.